මම තව වීඩියෝ එකක් හදන්නම් කොහොමද මේ මේ මම ඉස්සල දුන්න මේ සයිට් එකනේ මේ ඇතනම ඔක්ෂන් ඩේට සැටල් තැනක තියෙන්නේ ඒවා එක අයගේ සයිට් සලින් පෙන්න්නනවා සයිට් හතර පහයක වගේ පෙනෙනවා මේ වෙයිල ෆ්‍රී ඉහිල බලන්න පුළුවන් ඒ සයිටස් මම දැන් චුට්ටකට ඉස්සල දුන්නනේ මෙන්න මේ යුසනම් පාසට් එක මෙන්න මේ වෙබ්සයිට් එක ඉතිං ඒක ගිහිල්ල කොහොඳ බලන්න කියලතව මම මේ පෙන්න්න හදන්නේ මේ ඉස්සරහා සතියට තියෙන ඔක්ෂන් ඩේට බලන්න කොහොමද කියලා සයි මේ විදියට යුසනම් පස්සට් ගහලා එන්ට වෙනවා එන්ට වනාට පස්ස මේ වගේ පේජ් එකට එනවා අවට පස්සේ දැන් අපිට ඕන මේ වාහනි තෝරම් නිසාන් පේස් මම පිවන අර මේ වාහන වලින් කොයවද ටල් ඩයි ෆෝයිල් ඩ කියලා හාගන්න කියලා එක එලිස්ටිං එක ගත්තත් එහම B43W කිය නිසාන්ඩේ සෙක් එක එකට ටල් පෙටල අපි දැන් බලමු මයිල් හෙඩ් බ්‍රිට් එක ගන්නවන ඒකන අපේ අනිත B44W නද මේ ගැහුවාම හොමේනවා ඉට අමතර අප දෙදස් විසිතරෙන් පිටි පස්ස වාහන හොඳ වාහන ඇත්තව ගත්ත මෙන්න මේ විදියට එනවා දෙදස් විසිතර ඉදලා ඉස්සරට වාහන මෙන්න මෙතන ඔට ඩේට් එක සෙලෙක් කරන්න පුළුවන් දැන් අපට ඊළඟට තියෙන හෙට දවසින් දවසන අපි බලන්නේ ඒ කියන්නේ සමහරලාට අන්තිම මොහොතේ වාහන ලෝඩ් කරන්න තියලා දවසින් දවස තමයි දාන්නේ අපි අද ලෝඩ් කරනවා නම් දාන්නේ 20 ඩේට් එක හරි මෙතන ගිහිල්ලා මෙහෙම සිලෙක්ට් කරගත්තාම හරියටම 20 ඩේට් එකට තියෙන මේ වාහන ටික පෙන්වනවා ඇත්තම කියනවා මේ ඒ වාහන මේ B44W වාහන මේ දවසේ නැහැ මේ අප්‍රේල් 20 නැහැ අප්‍රේල් 21 අන්න හරි අප්‍රේල් 21 වුණාම වාහන ගොඩාක් තියෙනවා ඒ කියන්නේ අඟහරුවක් ඉතින් මෙහෙම තමයි බලන්නේ මේ ඔක්කොම හයිවේස් ටැක්ස් මේවා හයිබ්‍රිඩ් ඒවා ඔය මේවන සීරෝ මයිලේජ් ඒවට සාමාන්‍යයෙන් පරණ අර මම ඉස්සෙල්ලා පෙන්නුවේ අර පළවෙනි වීඩියෝ එකේ පළවෙනි වීඩියෝ ස්ටැට්ස් වලින් ගියාම බලන්න පුළුවන් සීරෝ මයිලේජ් එක සාමාන්‍යයෙන් යන්නේ කීයද කියලා සාමාන්‍යයෙන් යන්නේ කීයද කියලා බලලා එකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් 2026 වාහනයක් වුණොත් එහෙම ගන්න පුළුවන් මිල ඒක සාමාන්‍යයෙන් ගොඩක් මිල වේවි මොකද කට්ටිය කම්පීට් කරනවානේ දැන් මෙතන බැලුවාම ඔව් දැන් පර්ල් එකයි බ්ලැක් එකයිනේ ඕන කිව්වේ වාහන ගොඩක් තියෙනවා අනිත් එක තමයි තේරුම් ගන්න ඕන ඉම්පෝර්ට්ම දෙයක් තමයි අපි දැන් ඔක්ෂන් එකේදී ට්‍රස් කරන්නේ ඔක්ෂන් ෂීට් එක දැන් අපි කොච්චර හොට හිතම ෆොටෝස් 15ක් 20ක් ගැහුවත් ඒවා කොච්චර හයි රෙසලූෂන් ෆොටෝස් වුණත් අපට ඒක ගොඩක් ඒක සාමාන්‍ය නොදන්න කට්ටිය විතරක් ඉන්ටීරියර් එක්ස්ටීරියර් කන්ඩිෂන් වල තත්ත්වය බලන්න පාවිච්චි කරන එකක් තමයි ෆොටෝස් මත බේස් වෙන එක. අපි ඒ වෙනුවට බේස් වෙන්නේ ඇත්තටම මේ ඔක්ෂන් ෂීට් එක උන. මොකද ඒගොල්ලෝ හැම සෙන්ටිමීටරයෙන් සෙන්ටිමීටරයම මේ මිලිමීටරයෙන් මිලිමීටර හරියම ෆයින් ලෙවල් එකකින් ගිහිල්ලා අර පුදුම ඩීටේල් රිපෝට් එකක් තමයි ඔක්ෂන් ෂීට් එකෙන් ගන්න. එතකොට අපි ෆොටෝස් මේක නැති වුණාට දැන් මේක ගන්නකො මේක ඉන්ටීරියර් ෆොටෝස් නැති වුණාට වාහන ගැන හොඳට දන්න කට්ටිය ගැන අවුරුදු 15ක් 20ක් කරපු කට්ටිය එහෙම දන්නවා හරියටම මේක 100%ක්ම මිලිමීටරයෙන් මිලිමීටරේ චෙක් කරලා තියෙන්නේ ඔක්ෂන් ඉන්ස්පෙක්ටර්ස්ලා කියලා. දැන් මේ වාහනේ ගත්තොත් ඉන්ටීරියර් A එක්ස්ටීරියර් A. ඇත්තම කියනවා ඉන්ටීරියර් B එක්ස්ටීරියර් B කියලා කියන්නේ ලංකාවේ මට්ටමට හොඳටම හොඳ මේ ලෙවල් එකක්. හොඳටම හොඳයි. කැනේ ලංකාවෙනකට බ්‍රෑන්ඩ් ලෙවල්ද අපි B වලින් පල්ලෙහා ඒව ගන්න. ඒවා ගන්නේ කාර් සේල්ස් වල කට්ටිය තමයි B වලින් පල්ලෙහා ඒව ගන්න. එක්ස්ටීරියර් ඉන්ටීරියර් B වලින් පල්ලෙහා ගන්නේ කාර් සේල්ස් වලින්. අපි උන ඩිරෙක්ට්ලි ඔක්ෂන් බලලා මේව කරනකොට අපි හැමතිස්සෙම ඉන්ටීරියර් B වලින් උඩ A හෝ B B කියන්නේ හොඳටම හොඳයි. අපිට අර ඇතුළ වෙන වෙනම ෆොටෝස් බලන්න අවශ්‍යතාවක් ඇත්තමම නැහැ. එහෙම කරන්න ගොඩක් එච්චර හුරු නැති කට්ටිය කියන්නේ මේ ඉම්පෝර්ට් කරලා හුරු නැති කට්ටිය තමයි මේ ෆොටෝස් 50ක් 60ක් බලලා ඒකෙන් ඩිසයිඩ් කරන්නේ. අපි මොකද මේකේ අපි දන්න ඉන්ස්පෙක්ෂන්ස් වලින් තරම විදිහට ඉන්ස්පෙක්ෂන් එකක් තමයි ඔක්ෂන් හවුස් එකේ වෙන්නේ. ඉතින් මේ ඒකෙන් බලලා අපි පරණ ස්ටැට්ස් වලින් මේ ඩේටා බලලා මේ ගානට තමයි යන්න පුළුවන් කියලා මේ ඔක්ෂන් ෂීට් එක මේ ඔක්ෂන් ෂීට් එක රීඩ් කරලා තමයි මේ අපි ඒ ගැන අයිඩියා එකක් ගන්න. හරි. දැන් අපිට මේ ඔක්ෂන් ෂීට් එක ජපන් වලින් තියෙන්නේ. මේ ජපන් වලින් තියෙන ඔක්ෂන් ෂීට් එක
ට්‍රන්ස්ලේට් කරන්න විදි දෙකක් තියෙන එකක් තමයි ෆෝන් එක ටැප් එක දාලා ට්‍රන්ස්ලේට් ඇප් එක දාලා මේ කම්පියුටර් එකට මේක ඇල්ලුවොත් මේක ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ලේට් වෙලායි. එහෙම නැත්නම් මේ තව පොඩි ලින්ක් එකක් තියෙනවා. මේකත් ගොඩක් ඉම්පෝටන්ට්. මේ ට්‍රාන්ස්ලේට් කරන මේ මෙන්න මේ Google Translate මේකට යන්න පුළුවන්. ඔකට ගිහිල්ලා මේ දැන් මේක ඔප්ෂන් ෂීට් එක තියෙනවානේ. මේක ඔප්ෂන් ෂීට් එක කොපි කරගන්නවා. ඔප්ෂන් ෂීට් එක Ctrl C කොපි කරගෙන මෙතන ගිහිල්ලා පේස්ට් කරපු ගමන් ඔක්කොම මේ වාහනේන මේ ජපන් වල තිබ්බ එක ට්‍රාන්ස්ලේට් වෙලා එනවා. ඉතින් දැන් මේකේ ඉන්ටීරියර් එක්ස්ටීරියර් මේ කියන්නේ මේක හොඳටම අවශ්‍යතාවයටත් වඩා උඩින් තියෙන A කියන එක B කියන එකත් 100% හොඳ වාහනයක්. එක්ස්ටීරියර් ඉන්ටීරියර් B කියන්නේ 100% බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් වල තියෙන්නේ. ඒම ඒවා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවා ගන්නව නම් මම හිතන්නේ මේ බ්‍රෑන්ඩ් නිව් වාහන විතරක් ටාගට් කරලා වැඩි ගාණක් වේදන් කරලා අර සීරෝ මයිලේජ් කරන කට්ටිය තමයි ඒ විතරක් ගන්නේ. අපි B වෙනකන් යන්න ඕනේ. හැබැයි B වලින් යට ඒවා දැන් මේ Nissan Days ගත්තොත් එහෙම ළඟදී auction rate 3.5 එක කන්ඩිෂන් එක C තිබ්බ. යාගේ බල කිරීමට වගේ මම ගත්ත කිලුවේ. ඒක නම් 60යි 50ක් වගේ වෙන්නේ. ඉතින් ඒ වගේ වාහන දාන්න බර ගන්න අමාරුයි. මේ ඒව අපි හැමතිස්සම මේ ඉන්ටීරියර් එක්ස්ටීරියර් B වත් තියෙන ඒවා විතරයි දාන්නේ.